මේ ටූ ස්ටොක් වාහනය ඇවිල්ලා ප්‍රශ්නේ මොනවද නම් කඳු අදින්නේ නැහැ. කඳු ටික අදිනකොට හඬනවා. යන්න බෑ කියනවා. පොඩි ජිල් බෝල සද්දයක ටික 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 ගහලා টොප් එක යනකොට එනවා. මේකට හේතුව මොකක්ද කියලා බැලුවම කැරේජ් ගියාම කැරේජ් එක කියන්නේ බෝර් එක ගිහිල්ලා කියලා. එනකොට ඒක ඇත්ත නෙමෙයි. එහෙම නැත්නම් සයිලන්සරේ කාබන් පිරලා කියයි. අපි සයිලන්සරේ කාබන් එක කඩලා දානවා ඒ තේමම තමයි. නැත්නම් ෆ්ලග් එක කාර් නැහැ කියලා ෆ්ලග් එක මාරු කරන්න කියයි. ඒ තේමම තමයි. නැත්නම් කොයිල් පැක් එක ගිහිල්ලා කොයිල් පැක් එකකින් හරියට කරන්ට් සප්ලයි නැහැ කියයි. මේ හැම එකක්ම ගෑරේජ් එකකින් කියයි. හැබැයි ඇත්ත විස්තරය ඒක නෙමෙයි. ඇත්ත විස්තරය මොකද නම් බෝර් එකේ කටේ තියෙනවා පොඩි තව්වක් විදිහින්. ඒ තව්ව කාබන් එකෙන් දුම් වලින් වැහෙනවා. එතනින් තමයි අපිට සයිලන්සරේට දුම පිටත් වෙන තැන. ඉතින් එතන කාබන් පිරුණාම වාහනේ අද්දන්න නැතු යනවා. පොඩ අද්දන්න නැතු යනවා. ටොප් ගියර් එකේ ජිල් බෝල සද්ද වගේ ටික ටික ගාලා සද්දයක් එයි. ඊට පස්සේ යන්න වාහනේ යන්නෙම නැති වෙන්න යයි. ස්ටාර්ට් වෙයි. ඊට පස්සේ වාහනේ යන්නේ නැහැ ඉස්සරහට. ස්ටාර්ට් වෙයි වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව මෙන්න මේක තමයි. මේ පේනවද? ඉතින් මේ වල තමයි. මේක පොඩ්ඩක් පිටිසුදු කරගන්න ගෙදරම අරිම ලේසි. ලොකු වේදමකුත් නැහැ. ලොකුවට කරන්න දෙයක්වත් නැහැ. පොඩ්ඩක් මේක සුද්ධ කරගන්න විතරයි තියෙන්නේ. අපි සයිලන්සර් එක සුද්ධ කරගන්න ඕනේ. ඒ වගේ මේක පොඩ්ඩක් සුද්ධ කරගන්න ඕනේ. මේක සුද්ධ කරගත්තා. හෙඩ් එක දැම්මා. හෙඩ් එක දැම්මා. එන ටික දාගත්තා. එච්චරයි. ඊට සයිලන්සරේ සෙට් කරගත්තා. සයිලන්සරේ ගලවන්න ඕනේ. ගලවන්න නැත්නම් ඔක වැඩේ කරන්න බෑ. සයිලන්සරේ ගලවලා හෙඩ් එක පිරිසිදු කරගන්න. මං පෙන්නපු ඉවල උතර පිරිසිදු කරගන්න. පිරිසිදු කරලා බලන්න දාලා දුවලා බලන්න පිකප් එක කොහොම වේද කියලා. ෆෝස්ටක් වාහනේටත් ඔය මේ පිකප් එකකින් යන්න බැරි වෙනවා. චෙක් කරලා බලන්න. මම චෙක් කරලා බලලා තමයි ඔය කියන්නේ. මේක මගේ දෙවෙනි පාර. මම දෙවෙනි පාර මේ සුද්ධ කරන්නේ. මීට ඉස්සර දෙපාරක්ම මේ ප්‍රශ්නෙටම බෝර් කරා. හොඳම බෝර් එක නිකන් අපරාධෙට ගෑරේජ් එකකින් මගින් ගත්තා. අරනෑ කියලා. අපරාධෙට 15000ක් 20000ක් වියදම් කරා. බෝර් එක කියලා දෙපාරක්ම. මේ තුන්වෙනි පාර ආවිල්ලා මට අඳුරන එක්කෙනෙක් තමයි කිව්වේ. වයසක එක්කෙනෙක් තමයි මට මේක කියලා දුන්නේ. උගලනුත් try කරලා බලන්න.